මම අද කතා කරන්න හිතුවේ ඒ කියන්නේ ඔන්බෝඩ් RAM ගැන. මේක මම අර අපේ ක්ලාස් එකට එන්න බලාගෙන ඉන්න සහ අපේ කරන කට්ටියටත් එක්ක කියන්නේ අපේ දැන් මේ අවුරුද්ද බැච් එකේදී ඒ කියන්නේ ලේටස්ට් ඔන්බෝඩ් RAM මොනවද සහ අද වෙනකන් ඔන්බෝඩ් RAM ආවන මද බෝඩ්ස් වල කියන අලුත් එකත් එක්ක. දැන් උදාහරණයක් විදිහට අපි අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න ගියොත් ගොඩක් ලැප් වල ඔය බලන්න Ryzen 7 වගේ සීරීස් වල එතකොට Asus Gaming Tough වගේ ඒවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙන්න මේ RAM socket එක දැන් පේන්නේ නැහැ. හරි. අපි ඉස්සර දැන් අපි හිතුවත් Asus ගේ ඉස්සර මදබෝඩ් X556 ඔය වගේ බෝඩ් එක RAM socket එකක් තියෙනවා. වාගේ built in RAM එකකුත් තියෙනවා. අපි ඒකට කියනවා on board RAM කියලා. හරි. එහෙනම් අපි මේක ඉස්සලා අඳුරගමු මොකද්ද මේ built in RAM එකක් කියලා කියන්නේ. built in RAM එකක් කියලා කියන්නේ ඒ කියන්නේ අපේ ලැප්ටොප් එකේ සෙපරේට් ඒ කියන්නේ RAM මොඩියුල් දෙකක් තියෙනවා එහෙනම් එක මොඩියුල් එකක් on board අනිත් මොඩියුල් එක සෙපරේට්. හරි. එතකොට ඕකේ ආපු ගැටලු සහ අපි බලමු පරණම ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඔගොල්ලෝ දැකලා ඇති RAM එක හැම වෙලේම කමියුනිකේට් කරන්නේ CPU එකත් එක්ක. ඒතර ඕවා මම කෝස් ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳන් කතා කරනවා. ඒ කියන්නේ ඕනම RAM එකක් කමියුනිකේට් කරන්නේ CPU එකත් එක්ක. වෙන මොකක්වත් නැහැ. GMCH වලදී විතරයි කියන්නේ graphic media control hub එකේදී විතරයි RAM එක කමියුනිකේට් කරේ GMCH එකත් එක්ක. ඊට පස්සේ අපි දන්නවා i generations ආවා 2009 10 දී. එතකොට හැම RAM එකක්ම කමියුනිකේට් කරේ CPU එකත් එක්ක. හරි. එහෙනම් අපි දන්නවා අපේ ජෙනරල් ලැප් එකක RAM socket එකක් හෝ දෙකක් තිබුණා. හරි. එතකොට අපි කියනවා bi-directional communication line එකක් තියෙනවා. කියන්නේ RAM එකයි CPU එකයි අතර data communicate වෙනවා. එතකොට ඒක data path තියෙනවා. ඊට පස්සේ RAM එකකට තියෙනවා operation voltage. ඒව අපි ක්ලාස් වලදී කතා කරනවා. ඒ අදාළ gen එකට අදාළ voltage තියෙනවා. හරි. එතකොට RAM එකක් fulfill වෙන්න ඕන requirement ගොඩක් තියෙනවා. එතකොට power තියෙන්න ඕනේ, data තියෙන්න ඕනේ, reset තියෙන්න ඕනේ. ස්ට්‍රැපින් කියලා කියන අපි ඉස්සරහදී කතා කරමු. එතකොට මෙන්න මේ requirement ටික fulfill වෙන්න ඕනේ. එතකොට මේකේ තව signal in වගේක් තියෙනවා. එතකොට ඒවා අපි course එකේදී කතා කරා. මට දැන් මෙතන introduction එකක් විතරයි දෙන්න ඕනේ. එතකොට ඕක තමයි අපේ general RAM socket එක. ප්‍රශ්නයක් ආවා කාලයක් යද්දී. ඒ කියන්නේ සාමාන්‍ය Asus වගේ අපි ගොඩක් දැක්කා සාමාන්‍ය X 555 වගේ සීරීස් වලදී. ඒ කියන්නේ අපිට දකින්න හම්බුණා ලැප් එකේ RAM එක ඒගොල්ලෝ සෙල් කරාම RAM එකක් නැහැ. ඒගොල්ලෝ on board RAM එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ use කරා memory ඒ කියන්නේ RAM module එකක් තමයි board එකට high කරලා තියෙන්නේ. එහෙනම් එකක් නෙමේ modules හතරක් වගේ තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති board එකේ බැලුවාම module හතරක් තියෙනවා. හරි මේක තමයි ඒගොල්ලෝ අපි කියනවා DIMM1 එක විදිහට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපේ දැන් මේ දැන් මෙහෙම ගත්තොත් මේ කමියුනිකේෂන් එක මේකටම තියෙනවා. එතකොට power එකත් මේකට හම්බ වෙනවා. එතකොට මේ power reset ඔය සියල්ල මේ RAM module එකටත් තියෙනවා. මේක තියෙන්නේ අපිට board එකේ අපි බලන්න පුළුවන් board එකට solder කරලා. මම image එකක් පෙන්නන්නම්. මෙතන බලන්න. ඕගොල්ලොන්ට පෙන්නනවා RAM RAM modules 1 2 BGA 4ක් පෙන්නනවා. මේ පැත්තේ ආපහු
4ක් තියෙනවා. ඒතකොට ඒක RAM එක අනුව දාලා තියෙන ටයිප් එක අනුව වෙනස් වෙනවා. සමහර ඒවා 4 තියෙනවා. දෙපැත්තම දාලා 8ක් තියෙන අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට මේක අපි RAM generation එක DDR3 වෙන්න පුළුවන්. DDR4 වෙන්නත් පුළුවන්. හරි. එතකොට අපි ගත්තොත් එහෙනම් දැන් තියෙන එකක් මේ කාලේ තිබ්බ පළවෙනි ගැටලුව තමයි. එතකොට මම මේක බේසික් ක්ලාස් වල කවර් කරලා තියෙනවා. RAM මොඩියුල් එක මේක නම් DIMM1 මේක DIMM2 නම් පළවෙනි මොඩියුල් එක ෆේල් වුණොත් මොකද වෙන්නේ? පළවෙනි මොඩියුල් එක ෆේල් වුණොත් දෙවෙනි මොඩියුල් එක රීච් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා RAM එකට ඔයා RAM socket දෙකක් තියෙනවා නම් පළවෙනි මොඩියුල් එකට ඔයා RAM එකක් ගහලා පළවෙනි මොඩියුල් එක ෆේල් වුණොත් දෙවෙනි මොඩියුල් එක ඕකේ වුණත් ඩිස්ප්ලේ එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? මෙයා හැම වෙලෙම DIMM එකෙන් රීඩ් ඒ කියන්නේ PCH අපි CPU එක රීඩ් කරන්නේ පළවෙනි මොඩියුල් එක. ඒක තමයි ඊට පස්සේ තමයි extended RAM එක. ඒ කියන්නේ ඔයා මේකට 4GB ගහලා තියෙනවා නම් ඒකත් එක්ක extend වෙනවා මොකද්ද? ඊළඟ RAM එක. එතකොට තමයි total capacity එක දැන් පළවෙනි DIMM එකට 4GB ගහලා තියෙනවා. දෙවෙනි DIMM 2 එකට 2GB ගහලා තියෙනවා. එතකොට total amount එක විදිහට එයා 8GB read කරන්නේ. හරි. එතකොට ඕක ගැටලුවක් නැහැ සොකට් දෙකම එළියෙන් එද්දි. මේ අපිට හම්බුණ පළවෙනි ප්‍රශ්නේ. chip level field එකට ආපු කට්ටියට හම්බෙච්ච පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ එතකොට මේක මම කියලා දීලා තියෙනවා ක්ලාසස් වල හැමෝටම වගේ මේ ප්‍රොබ්ලම් එක රිසෝල්ව් කරන විදිය. ඒ කියන්නේ පළවෙනි මොඩියුල් එක ෆේල් නම් අපිට දේවල් දෙකක් කරන්න පුළුවන්. එක්ක පළවෙනි මොඩියුල් එක ස්කිප් කරන්න මෙතඩ්ස් දෙකක් තියෙනවා. පළවෙනි මොඩියුල් එක DIMM1 එක ස්කිප් කරන්න මොඩියුල් දෙකක් එක මෙතඩ් දෙකක් තියෙනවා. හරි. එකක් කියනවා ස්ට්‍රැපින් කියලා. ස්ට්‍රැපින්. අනිත් එක BIOS editing. ස්ට්‍රැපින් කියලා කියන්නේ ඔයාගේ ඔන්බෝඩ් RAM එක ප්‍රයිමරි RAM එක විදියට මදර්බෝඩ් මැනුෆැක්චරර් අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා රෙසිස්ටර් එකකින්. රෙසිස්ටර් එකක් කරහා තමයි ඔයාගේ ඔන්බෝඩ් RAM එක අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. එක ඔන්බෝඩ් RAM එකක්ද තියෙන්නේ සෙපරේට් RAM එකක්ද යූස් කරන්න කියලා. එතකොට මේක පළවෙනි විදිය මේක මම කතා කරලා තියෙනවා අපේ බේසික් ටු ඇඩ්වාන්ස් එකේ. ඒ කියන්නේ අපේ පළවෙනි RAM එක ෆේල් වුණොත් අපිට පුළුවන් හිතන්න මෙහෙම. එතකොට ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා රෙසිස්ටර්ස් වැඩ කරන විදිය. මේක හිතන්න PCH එක. මෙතන දීලා තියෙනවා 3 volt. මේක ground එක. අපි හිතමු onboard RAM තියෙනවා නම් උත්තරේ 1 no onboard නම්. ඒ කියන්නේ no onboard නම් උත්තරේ 0යි. මෙතනින් අපිට 1 හදන්න පුළුවන් එක ආකාරයයි තියෙන්නේ. සෝ රෙසිස්ටර් දෙක මෙහෙම දාන්න වෙන්නේ. මේක පාත් එක දාලා මෙතෙන් රෙසිස්ටර් දෙක දාන්නේ. රෙසිස්ටර් දෙකක් තියෙනවා සෝරි. එතකොට මෙතන R 100 නම් මේක R 101 නම් අපි ඔන්බෝඩ් නම් ඒ කියන්නේ ඔන්බෝඩ් කියන්නේ ඔයාගේ මොඩියුල් එක RAM එක මොකද්ද? ඔන්බෝඩ් නම් ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ high. එහෙනම් 3 volt යනවා කොහෙටද? PCH එකට. දෙවෙනි උත්තරේ බිඳුව නම් ඒ කියන්නේ no on board. ඒ කියන්නේ on board RAM එකක් නැහැ කියලා අපිට පෙන්වන්න ඕන නම්. ඒ කියන්නේ on board RAM එකක් මේකේ නැහැ කියලා පෙන්වන්න ඕන නම් අපි බිඳුව යවන්න ඕනේ මේ පැත්තට. එහෙනම් උඩ රෙසිස්ටර් එක ගලවනවා. ගලවපු හැටි 0 වගේ යනවා PCH එකට. එතකොට on board නම් උඩ එක උඩ රෙසිස්ටර් එකේ තියෙනවා යට එක අපි ගලවනවා. ඕක අපි බේසික් ලෙවල් එකේ දන්න අදහසක්. එතකොට අපේ ක්ලාසස් වල අපි ඔය පොයින්ට් එක කරනවා. හරි. එතකොට ඊළඟට ආවා මම මේක BIOS editing lesson එකට තමයි දාලා තිබුණේ. ඒ කියන්නේ දෙවෙනි කාරණේදී වෙන්නේ ඔයාගේ BIOS එකේ තමයි තියෙන්නේ
තීන්දුව කරලා ඔන්බෝඩ් RAM එකකින්ද වැඩ කරන්නේ. එහෙනම් ඒ ඔන්බෝඩ් RAM මොනවද? එහෙනම් අපිට BIOS එකේ මෙන්න මේ region එක onboard RAM region එක කියන අපි ඔක padding එකක් කියලා කියන BIOS වලදී. මෙන්න මේ region එක අපි කොහොමද අයින් කරලා ඒ කියන්නේ separate RAM එකකින් වැඩ කරන්නේ. මොකද අපි මේකේ කරන පළවෙනි එක තමයි DIMM1 කියන එක මෙයා නෙමෙයි කියලා නම් කරන එක. කියන්නේ DIMM1 කියන RAM එක මෙයා නෙමෙයි කියලා නම් කරන එක. ඒතකොට directly ආ DIMM1 එක විදිහට මෙයාව select කරගන්නවා DIMM2 එකක් නැතු වෙනවා. කියන්නේ DIMM0 DIMM1 වෙන්න පුළුවන් DIMM1 හෝ DIMM2 මේක සාමාන්‍යයෙන් තියෙන DIMM0 DIMM1 කියලා තියෙනවා. එතකොට එක මොඩියුල් එකක් නැතුව යනවා. නැතුව ගිය හැටි ඔයාලට separate එක use කරන්න පුළුවන්. එතකොට මේක අපි පරණ use කරපු method දෙක. හරි. එහෙනම් දැන් තියෙන ප්‍රශ්නයක් latest gen වලදී මොකක්ද දෙන ගැටලුව? ඔන්න ආකාර දෙකක මම අදහසක් කිව්වා මේ උගන්වන ක්ලාස් එකේ උගන්වන්න ගන්න. ඒ කියන්නේ ක්ලාස් එකේ ලෙසන් එකක් නෙවෙයි මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එක අලුතෙන් ක්ලාස් වලට එන අයට කියන්නේ අපි මොනවද කරන්න කියලා අහනවනේ. ඒකට අපි උගන්වන්නේ මොනවද? එතකොට මේ ගැන අදහසක් දෙන්න තමයි යන්නේ. මොකද නැත්නම් අපි ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොනවද උගන්වනවා කියලා දන්නේ අපි ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා ලැප්ටොප් ක්ලාස් කරනවා කියලා. එතකොට අහනවා මොනවද උගන්වන්නේ සමහර එක එක ප්‍රශ්න අහනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ නම් කියන්නෙත් නෑ දන්න අය. හරිද? ඒක විශේෂ වූ කාරණාවක්. ඒක තරහ නෙමෙයි කියන්නේ. මොකද අපේ නම කියන්නේ නෑ එහෙම. ඒක නිසා අපිටම අපේ නම කියන්න වෙලා තියෙනවා. එතකොට ක්ලාස් ආපු කට්ටිය දන්නා මොනවද අපි කරේ කියලා. මම මේ ඔයගොල්ලන්ට අපි උගන්වන පොයින්ට් එකක් විතරයි මම මේ කරන්නේ මේ ලෙසන් එක. උගන්වන්නේ නෑ මෙතන. එහෙනම් ඔයගොල්ලෝ මොනවද ඉගෙන මේකෙන් ක්ලාස් එකට ආවම ඉගෙන ගත්තාම දැනගන්න කියන එකක් තමයි මේ කියන්නේ. හරි. එතකොට මම ඊළඟ තැනට එනවා. අපිට එන ඊළඟ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න විසඳන්න එපා අපි. නෑ. මට පුළුවන් ඔයගොල්ලන්ට හොට් ගන්නයක් දීලා IC ගලව ගලව ඉන්න. ඒක නෙමෙයි ලැප්ටොප් හදනවා කියන්නේ. එතකොට ලංකාවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ලැප්ටොප් හදනවා කියලා හිතන්නේ hand on skill එකක් ප්‍රැක්ටිස් කරනවා කියලා. hand skill එකක් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඔයාලට ඕනම දෙයක් නිරන්තරයෙන් එක දිගට කරගෙන ගියාම ඒක ප්‍රැක්ටිස් වෙනවා. ඒක ක්ලාස් එක උගන්වන්න ඕනේ. ඒකේ ටෙක්නික් එක තමයි. ඒක මම පිළිගන්නවා. ඒක අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඔයා අනිවාර්යෙන් තියරි එක ඇප්ලිකේෂන් එකට ගේන්න ඕනේ. තියරි දන්නේ නැත්නම් ඔයාලා ලැප්ටොප් හදන්න බෑ. කවුරු හරි කියනවා නම් තියරි එක ඇප්ලිකේෂන් එකට නැතුව කරන්න පුළුවන් කියලා මම කියනවා එයාගේ ඉගෙන ගැනීම යම්කිසි ලිමිටේෂන් එක විතරයි තියෙන්නේ. මම ওই ප්‍රශ්නේ ක්ලියර් කරන්න ඕනේ හින්දා මම මේක කතා කරන්න ගත්තේ. අපේ ක්ලාස් ආපු අය දන්නවා මොනවද අපි උගන්වන්නේ කියන එක. හරි. එතකොට මම එන්නම් ලේටස්ට් ජෙනරේෂන් වල ඒ කියන්නේ ගැටලුව අපි ගත්ත DDR4 දැන් එනවා මොනවද? DDR5. හරි. ඒතකොට දැන් මේක ඉගෙන ගන්න ඔයා RAM එක ගැන in detail දැනගන්න ඕන. RAM එක ඒ කියන්නේ on වෙන RAM section එක on වෙන විදිය, එයා මොන සිග්නල් වලින්ද enable වෙන්නේ? ඒ RAM generation එකට අදාළ power එක මොකක්ද? ඔන්න ඔය විදියට අපි A to Z ඒ කියන්නේ ඒකට අවශ්‍ය මූලික RAM section එකේ ඉඳන් අන්තිම final signal එක DRAM reset එක දක්වා උගන්වනවා. අපි කිව්වොත් power regulator data communication reset final signal එක DRAM reset කියනවා. CPU buff reset එක convert වෙනවා DRAM reset එක වෙනකොට. හරි. එතකොට ඒ කියන්නේ CPU එකේ CPU එක data process කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් RAM එක reset කරගන්නවා. ඒක අනිවාර්යතාවයක්. මම නෙමෙයි කියන්නේ Intel කියන ඒ කියන්නේ Intel ලගේ power sequence එකට අනුව. හරි. එතකොට එහෙනම් latest generation වල ඇවිල්ලා තියෙන ගැටලුව මොකද්ද? latest generation වල ඒ කියන්නේ latest motherboard දැන් ඔයගොල්ලෝ මම කිව්වා ඉස්සෙල්ලා Ryzen එකක් වගේ ගන්න කිව්වොත් ඔයාගෙන් අහනවා මොකද්ද ඕන RAM එක කියලා. හරි. ඒගොල්ලෝ ඔෆර් කරනවා. ඒගොල්ලන්ගේ තියෙන්නේ 8GB. ඒ කියන්නේ මොනවද? RAM socket RAM එක තියෙන්නේ 8GB 8GB DDR5 කියනවා. එයා අහනවා අපි අහනවා අප්ඩේට් කරන්න පුළුවන්ද කියලා. එයා කියනවා ඒ බෝඩ් එක අනුව බෑ කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා තව ඔෆර් එකක් දෙනවා 16GB පුළුවන් කියලා. එතකොට මේ අප්ග්‍රේඩ් කරන්න බෑ කියනවා කියන්නේම අනිවාර්යෙන් අපි කිව්වොත් ඊළඟ RAM socket එකක්
මේකට යූස් කරලා නැහැ. මොකද අප්ඩේට් කරන්න පුළුවන් කියන සොකට් එකක් තියෙනවා කියලා. එහෙනම් අපිට ඉස්සරහදී හම්බෙන බෝඩ් වල ප්‍රශ්නේ තමයි වෙනම සොකට් එකක්. ඒ කියන්නේ අපි දැන් මේවා බැලුවොත් සාමාන්‍ය 4th 5th වල ඉඳන් ඔන්බෝඩ් RAM ආවා. ඊට පරණ ඒවාත් තිබුණා. අපි සාමාන්‍ය අපිට ආපු ලැප් වල බැලුවොත් X555 ඔය වගේ සීරීස් වල මේ විදියට සොකට් එකක් ආවා. එහෙනම් මේක නෑ. මේක නැති වුණාම වෙන පළවෙනි ප්‍රශ්නේ අප්ඩේට් කරන එක නවත්තමුකෝ. අප්ඩේට් කරන්න අපිට පුළුවන් ද බැයිද කියලා අපි ඊළඟට කතා කරමු. මේක ආපු හැටි පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාට RAM එක ඩිසේබල් කරලා ස්කිප් කරලා යන්නත් බෑ. ඒ කියන්නේ මොකද්ද? RAM එක ඩිසේබල් කරලා ඊළඟ RAM එකකින් වැඩ කරන්න හදාගන්න බෑ. ඔන්බෝඩ් RAM එක ඩැමේජ් වුණොත්. එහෙනම් ඔන්බෝඩ් RAM එකම ඔයාට මක් කරන්න වෙනවද? ආපස්සට හදාගන්න වෙනවා. හරි. එහෙනම් ඔන්බෝඩ් RAM එක හදනවනේ. ඔයා මොනවද දැනගන්න ඕනේ? ඕක තමයි දැන් මම කතා කරන්න යන්නේ. හරි. අපි බලමු data sheet එකක් අරගෙන onboard RAM section එක. මම මේකේ පෙන්නන්න. මේ තියෙන අපේ onboard RAM තියෙන area එකේ strapping කරලා තියෙන විදිය. මේගොල්ලෝ කියනවා memory strap කියලා තියෙනවා. page එක 15 මම මුලට යන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන තියෙනවා අපේ LPDDR කියලා 3 කියලා. LPDDR3 මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් 6 gen වලින් උඩ මං කියන්නේ කෙලින්ම 6 gen වලින් උඩ නම් අනිවා අපි දන්නවා DDR මොකක්ද දෙන්නේ 4 හරි මේ LPDDR කියන්නේ ඒ කියන්නේ on board RAM වලටම use කරන module එකක generation එක අපි කතා කරමු මොනවද මේ LP කියන්නේ මොකක්ද DDR3 කියන්නේ මොකක්ද කියමු DDR3 නම් අපි දන්නවා 1.5 මොනවද වෝල්ට් තියෙනවා හැබැයි LPDDR3 වල වෝල්ටේජ් එක මොකක්ද කියලා අපි ඩිස්කස් කරනවා හරි මං එන්නම් ආපහු page එකට 15 මම ඔයගොල්ලන්ට දැන් මෙතන කිව්වොත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට වෙන RAM එකක් මාරු කරන්න බෑ. ඒ කියන්නේ ඔයා ඇවිල්ලා ඔයාගේ RAM එක ෆේල් වෙනවා. ඔයා කස්ටමර් අරන් එන ලැප් එකේ RAM එක ෆේල්. RAM එක ෆේල් වෙන්න විදි ගොඩක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් ෂෝට් සර්කිට්. ෂෝට් සර්කිට් වෙනවා. කියන්නේ මේකට යම්කිසි RAM එක වැඩ කරන්න ඕන VDD කියලා සප්ලයි එකක් යනවා. ওই සප්ලයි එක 1.2 වෝල්ට් නම් 1.2 ඩවුන් වෙනවා 1.2 ඩවුන් වුණ හැටි 1.2 වල පවර් ගුඩ් එක මිසින් වෙනවා ඒක නිසා සිස්ටම් එකම ඔන් වෙන්නේ නැහැ සිස්ටම් ඔන් ෆේල් එකක් එනවා එහෙනම් ඔයා දැනගන්න ඕනේ RAM වල පවර් සප්ලයි මේකට තියෙන්න පුළුවන් 0.6 2.5 3.3 SPD මේක VPP කියනවා මේක VTT කියනවා මේක 3.3 SPD කියනවා. ඒ කියන්නේ මේක තියෙන්නේ මම ඔයගොල්ලන්ට අපේ ක්ලාසස් වල ආපු අය දන්නවා ඕනම RAM එක තියෙනවා ඉන්ටර්නල් RAM එක ඇතුලේ RAM එකේ අපි ඕනම RAM එකක් ගත්තොත් RAM එකේ මැද තියෙනවා දැකලා ඇති EEPROM එකක්. ඒ EEPROM එක කියවන්න ඕන වෝල්ටේජ් එක තමයි මේක. එතකොට ටර්මිනේෂන් වෝල්ටේජ් ඔහොමම වෝල්ටේජස් තියෙනවා. මේ දැන් වැඩේ තියෙන්නේ මේ IC එක BGA එකක්. ඒ කියන්නේ මොකද්ද බෝල් ග්‍රිඩ් ඇරේ මදර් බෝඩ් එකේ තමයි සෝල්ඩර් කරලා තියෙන චිප් එක. එතකොට අපි වෙන එකක් නම් ගලවලා අයින් කරන්න පුළුවන්. මොකද ඔන්ලි දැන් මේක විතරයි තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ එදත් ආවයි. ඒ කියන්නේ ඉස්සෙල්ලා ලැප් වලත් ওই ප්‍රශ්නේ තිබුණා. VDD ෂෝට් වෙන්න පුළුවන්. VDD 0.6 ඔය ඕනම සප්ලයි එකක් ෂෝට් වෙන්න පුළුවන්. උදාහරණයක 3.3 SPD ෂෝට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් 3 වෝල්ට් සෙක්ෂන් එක ඩවුන් වෙනවා. ඔය 3 වෝල්ට් ඩවුන් වෙන්න පුළුවන්. කලාතුරකින් වෙන්න පුළුවන් එක තැන. හරි. එතකොට පවර් රෙගියුලේටර් එකක් ඩවුන් වෙද්දි අපි රෙගියුලේටර් එක කොච්චර හැදුවත් වැඩක් නැහැ අවුට්පුට් එක ෂෝට් නම්. ඒක අපි ඉලෙක්ට්‍රොනික වල දන්න මූලික සංකල්පයක්. පවර් සෝස් එකට වඩා අපි කියන ලෝඩ් එක වැඩිපුර ඩිමාන්ඩ් එකක් ඉල්ලුවොත් පවර් සෝස් එකට ඒක දෙන්න බැරුණොත් V අගය ඩ්‍රොප් වෙනවා කියන එක. හරිද? එතකොට දෙවෙනි කාරණේ එතකොට ඒකෙදි අපි ෂෝට් එක රිසෝල්ව් කරන්න බෑ මේ චිප් එකක් මාරු කරන්න නැතුව. එතකොට මෙතන චිප් තියෙන්න පුළුවන් 4ක් තියෙන්න පුළුවන් 8ක් තියෙන්න පුළුවන්. එහෙනම් 1.2 වලින් ෂෝට් වෙන චිප් එක කොහොමද හොයාගන්නේ? ඔය එකක්.
මොකද චිප් 8ම මාරු කරන්න ගියොත් ඔයාලට චිප් 8ක් ගේන්න වෙනවා. එහෙනම් අපි කොහොමද 1.2 වලින් ෂෝට් වෙන්නේ කවුද කියලා දැනගන්නේ. එක එක. හරි. අපි හිතමු ඊළඟට ඔයාලට මෙමරි වල data communication error එකක්. ෂෝට් චිප් එක නම් අපිට හොයාගන්න ලේසි ගොඩක්. හැබැයි මෙමරි කමියුනිකේෂන් එකේ error එකක් આવොත් මේ එක චිප් එක බ්ලැක් ස්ක්‍රීන්. බොහෝ විට ඒ කියන්නේ බ්ලැක් ස්ක්‍රීන් එනවා. පවර් ඔන් වෙලා තියෙන්නේ. පවර් රේස් ඇදිලා. හැබැයි බ්ලැක් ස්ක්‍රීන් වල බ්ලැක් අවුට් වෙලා ස්ක්‍රීන් එක මොකුත් ඩිස්ප්ලේ පේන්නේ නැහැ. හරි. එතකොට මෙහෙමයි බ්ලැක් ස්ක්‍රීන් වුණා කියලා කෙලින්ම අපි RAM එක ફોකස් කරන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා බලන්න ඕන දේවල් බලන්න ඕනේ. උදාහරණයක් මැනේජ්මන්ට් එන්ජින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන පවර් රේල් එකක් මිසින් වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් CPU එක ස්ටේට් එක නැවතිලා තියෙන්න පුළුවන්. C ස්ටේට් එක ඒ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හරි. එතකොට අපි මේක ෆයිනල් උත්තරේ විදියට RAM එක ඩිටෙක්ට් කරේ නෑ කියලා දැනගන්න විදි ටිකක් තියෙනවා. ඒ කියන්නේ එකක් අපි රීසෙට් සිග්නල් එක චෙක් කරගන්න පුළුවන්. එතකොට ඒක ඔසිලොස්කෝප් එකෙන් බලන්න වෙන්නේ. හරි. මම දැන් පොයින්ට් එකට එන්න. අපි හිතමු ඔයාට මේ RAM ටික රීප්ලේස් කරන්න වෙනවා. RAM ටික රීප්ලේස් කරන්න වෙනවා. මෙන්න මේකේ ඔයාලට පේනවා මුලම් පිටුවේ තිබ්බා LPDDR3. LPDDR3 ඈ. එතකොට තව එකක තියෙනවා කෙලින්ම DDR4 කියලා on board. SD RAM කියලා DDR4 කියලා තියෙන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා normal අපේ තියෙන RAM එකක් cost එක අඩු කරන්න ඒගොල්ලෝ කොහෙටද motherboard එකට high කරලා තියෙනවා. motherboard එක ඇතුළට high කරලා තියෙනවා cost එක අඩු කරන්න. ඒ කියන්නේ අපේ DDR මේ LPDDR3 එකක් නැතුව RAM module එකක්ම high කරලා තියෙනවා board එකට. හරි. ඔයගොල්ලෝට බලන්න ඕනම RAM එකක තියෙනවා මේ RAM එක RAM එක ඕනම RAM එකක තියෙනවා බලන්න EEPROM එකක් තියෙනවා මැද. මේ EEPROM එකේ තමයි තියෙන්නේ RAM එක ගැන තියෙන information. එතකොට මේ එහෙනම් මේ දැන් on board වුණාම ඒ කියන්නේ only on board මම motherboard එකේ විතරක් RAM තියෙන එකක් පෙන්නන්න. මේ වගේ කෙනෙක්ගේ EEPROM එකක් නැහැ. මේ දැන් මේ වගේ RAM මේ තියෙන්නේ motherboard එකේ RAM එක විතරයි තියෙන්නේ. වෙන මොකක්වත් RAM socket එකක් ඩිසයින් කරලා නැහැ. එහෙනම් මෙයාට EEPROM එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මදර්බෝඩ් එකේ EEPROM එක නැත්නම් ඒ EEPROM එකේ data එක තියෙන්නේ මේ RAM එක ගැන තියෙන description data එක තියෙන්නේ BIOS chip එක ඇතුලේ. හරි. අපි හිතමු මම බෝඩ් දෙක තුනක් පෙන්නුවා. RAM socket එක on board ඇවිල්ලා තියෙන්නේ. මම Ryzen එකක් පෙන්වන්න. නෑ මේක Intel එකක්. ගේමින් එක Nvidia graphic තියෙන්නේ. N18 එක. හරි. එතකොට කොහේවත් මෙව්වා EEPROM එකක් නැහැ. එහෙනම් ඒ EEPROM data එක තියෙන්නේ අපේ BIOS එක ඇතුලේ. මම ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නන්නම් මේ බෝඩ් එක ගන්න. මේ බෝඩ් එකේ data sheet එක තමයි ඕපන් කරන් තියෙන්නේ. මේ බෝඩ් එක on board RAM disable කරාට වැඩක් නැහැ. ඇයි? බෝඩ් එක ඇතුලේ තමයි වෙන socket එකක් නැහැ. එහෙනම් අපිට socket එකක් හදලා තමයි දාන්න වෙන්නේ. ඒක කරන්න බෑ. එහෙනම් මේ chip ටික මාරු කරන්න වෙනවා. එතකොට මේ chip එක ඒ කියන්නේ මේ chip එක වෙනුවට ඔයාලට වෙන chip දාන්න පුළුවන්. දැන් ඔයාලක තියෙනවා නම් වෙන chip එකක් හරි ගෙනල්ලා. එහෙනම් ඔයා දැනගන්න ඕනේ මේක කොහොමද ඕගනයිස් කරගන්න කියන එක. ඒතකොට මේ දේවල් අපි කියලා දෙනවා ක්ලාස් එකේදී. ඒ කියන්නේ ඔයාලක දැන් තියෙන්නේ KE ඒ කියන්නේ අපි මේ හැම එකකටම සීරියස් එකක් තියෙනවා. මේ බලන්න K4E8 K4EBE30 කියලා. හරි මම මේක බලන්නම් X 481
FL කියන මදබෝඩ් එක මේකේ data sheet එක තමයි මේ අරන් තියෙන්නේ. මේක ගත්තාම එයා කියලා තියෙනවා දැන් හිතන්න කස්ටමර්ගේ RAM එක ඒ මයික්‍රෝන් 8GB කියලා. ඒ කියන්නේ මොකද්ද? මයික්‍රෝන් 8GB එකක් තමයි තියෙන්නේ. එහෙනම් කස්ටමර් ඉල්ලනවා දැන් RAM එක ඩැමේජ් වෙලා තියෙන්නේ අපි කියන RAM replacement එකට යන්න ඕනේ. කස්ටමර් ඉල්ලනවා 16GB. කියන්නේ ඉල්ලන්න පුළුවන් ඔයාලට රික්වෙස්ට් කරන්න ඔයාලට කියන්න පුළුවන් ඔයාලට ඕන 16GB වලට අප්ඩේට් කරන්න පුළුවන්ද කියලා. මම කියන්නේ මේ ලේටස්ට් වල ප්‍රශ්නේ ලේටස්ට් ලැප් එකක් ගන්න ගියාම 8GB only එහෙනම් ඔයාගේ RAM fail එකේදී අර RAM එක අප්ඩේට් කරගන්න හරි ඊළඟට එන්නේ මොබයිල් ෆෝන් වල ස්ටෝරේජ් ඉස්සර iPhone වල මතකයි අපිට ස්ටෝරේජ් අප්ඩේට් කරනවා. ඒ කියන්නේ 120 64 හරි ආවනම් ජාමත් කරනවා. 512 වලට හරි 256 වලට හරි අප්ඩේට් කරලා දෙනවා. එතකොට ඒකට ටූල් එකක් යූස් කරලා තමයි ඒක කරේ. හරි. එතකොට අපිට RAM එකේදීත් ඉස්සරහට එනවා DDR5 තාම ගොඩක් එව්වා එන්නේ 8GB. එතකොට 16GB ඔහොමම එනවා. එතකොට හැබැයි අප්ඩේට් වෙන්න ඕන වුණොත් සොකට් එකක් ගහලා අප්ඩේට් කරන්න බෑ. හරි. අපි හිතමු RAM fail එකක් තියෙනවා කියලා. ඒත් මම පෙන්නන්න ඕගොල්ලන්ට මේ ලැප් එකම ගන්නවා. X581 X481ක් මම ගන්නවා BIOS එක. ඔයාලා පේන ඇති UX 481 FL කියන එක. මම ඕකේ කමාන්ඩ් එකකින් සර්ච් කරලා ඕගොල්ලන්ට පෙන්නනවා මෙයාගේ මොකද්ද තියෙන RAM එක කියලා. MT බලන්න MT 52 L1G MT 52 L1G 32D4 PG මේ තියෙනවා පේනවද රේන්ජ් එක? ඒ කියන්නේ මේ මම හිතුවොත් මේක දාලා තියෙන්නේ කියලා. හිතන්නකෝ. එහෙනම් මේකේ size එක කීයද? 16GB වෙන්න පුළුවන්. හැබැයි මෙයා බලන්න BIOS එකේ දාලා තියෙනවා RAM modules 1යි 2යි 3යි 4යි 5යි 6ක්. හරි. මෙතන මෙයා බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඒ කියන්නේ 8GB manufacturers තුන් දෙනෙක්ගෙන් මයික්‍රෝන් වෙන්න පුළුවන්, හයිනික්ස් වෙන්න පුළුවන්, Samsung වෙන්න පුළුවන්. 16GB ලා manufacturers තුන් දෙනෙක්ගෙන් එයා BIOS එකට දාලා තියෙනවා possibility එකක් තියෙනවා. මොනවද? sorry මෙතන තියෙන chip ටික. possibility එකක් තියෙනවා යාව replace කරන්න. එහෙනම් අපේ දැන් තියෙන chip එක කොහොමද අඳුරගන්නේ? ඒකට අදාළ කොහොමද range එක BIOS එකේ අඳුරගන්නේ? එතකොට මේ මොකද්ද K4BE30 කියන්නේ? මේ තියෙන්නේ E බලන්න 304 KB E6ද KBBද කියලා. K4EBE. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ මෙන්න මේ RAM එක. ඒ කියන්නේ Samsung RAM එකක් තියෙනවා. තේරෙනවද? Samsung 16GB එකක් තියෙන්නේ. ඔයාලගේ මයික්‍රෝන් තියෙනවා නම් ඔයාලට මයික්‍රෝන් යූස් කරන්න පුළුවන්. එහෙනම් මේ කොහොමද මේ සීරියල් නම්බර් එක ඔයාලට දැන් මෙහෙම එනවා. ඔයගොල්ලන්ට ඉස්සරහට එනවා. මොකද්ද? බෝඩ් එකක්. ඒ කියන්නේ බෝඩ් එකේ data sheet schematic නැතුව. ඒ නැතුව ආවත් ඔයාලට කවුද යූස් කරන්න ඕන on board ඒක කොහොමද BIOS එකෙන් හොයාගන්නේ? එහෙනම් ඒකට සිමිලර් RAM එකක් ඔයාලඟ තියෙනවා නම් ඔයාලට යූස් කරන්න පුළුවන්ද? ඔන්න ඔය ටික කියලා දෙනවා. එතකොට මේ ස්ට්‍රැපින් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපේ මේ ස්ට්‍රැප් කරන එක අනුව උදාහරණයකට මේ ඩීම් සිලෙක්ෂන් එක තමයි PCH එකට යන්නේ. මේ පාත් එක ඩීම් සිලෙක්ෂන් තුනක් තියෙනවා 0 1 2 කියලා. එතකොට ඒ අනුව මේ රෙසිස්ටර්ස් දාන අනුව සිලෙක්ට් වෙනවා. එතකොට එකක් මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ සහ ඔයාගේ BIOS එකේ තියෙන සපෝට් කරන RAM රේන්ජ් එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඔය දැන් ස්ට්‍රැපින් කිව්වම ගොඩක් තියෙනවා. උදාහරණයක් වගේ VGA කොහොමද තියෙන්නේ? ඒ හැම එකක්ම ස්ට්‍රැප් කරනවා. මේ තියෙන්නේ අපේ EC එකද SPI ROM එකෙන්ද ස්ට්‍රැප් කරලා තියෙන්නේ. කියන්නේ වගේ LPC කමියුනිකේෂන් එකෙන්ද ඒ කියන්නේ internal
EC එක ඇතුලේ ROM එකක් තියෙනවද? ඒ ROM එකද යූස් කරලා තියෙන්නේ? නැත්තම් SPI ROM එකෙන් EC එකට ෆර්ම්වෙයාර් එක යවලාද? ඔන්න ඔය වගේ ගොඩක් අය මම දැකලා තියෙනවා EC ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමබල් නිසා හැම EC හැම ප්‍රෝග්‍රෑම් කරනවා. MTCත් ප්‍රෝග්‍රෑම් කරනවා. MTC ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. MTC ප්‍රෝග්‍රෑම් කරා කියලා වැඩක් නැහැ. ස්ට්‍රැප් කරලා තියෙන SPI වලින් රීඩ් කරන්න නම් EC එක රීඩ් කරන්නේ SPI වලින්. හරි මට මෙතන කියන්න ඕනේ කියන්නේ අපි ගන්න රේන්ජ් එක මොකද්ද? අපේ විදියක් තියෙනවා. ඒ ටයිප් එක මේක මම හැම වෙලේම මගේ මාත් එක්ක වැඩ කරද්දි වැඩේ අමාරුයි කියලා දන්නවා වැඩ කරපු කට්ටිය. එහෙම වැඩ කරන්න පුළුවන් අයට විතරයි ඒ කියන්නේ ක්ලාස් එකත් එක්ක සෙට් වෙන්න පුළුවන්. මොකද මහන්සි වෙන අයට විතරයි ඇත්තටම. නිකන් මේක බෝඩ් එක හදලා තියෙන්නේ නිදාගෙන හැරලා නෙමෙයි. ඒකට මිනිස්සු වැඩ කරලා තමයි කරලා තියෙන්නේ. එහෙනම් මේක අපි රිවර්ස් ඉන්ජිනියර් කරනවා නම් අපි ලොකු වේට් එකක් දෙන්න ඕනේ. ඒකට හරියන්න තමයි මම මාස 6ක් සහ ඊට වැඩි ප්‍රමාණයක් ඔයගොල්ලෝ දන්නවා මගේ හැම බැච් එකම මාස 6කට වැඩි. ඒ කියන්නේ ඒක කරන්න දෙයක් නැහැ ඉවරනකම් මම ක්ලාස් එක කරනවා. හරි. ඕක තමයි මට කියන්න ඕනේ. අපි අද බැච් 9 එක පටන් ගන්නෙ. එතකොට අපි ඉස්සරහට ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් මම මෙහෙම ප්‍රොමෝට් කරලම නැහැ. මොකද ප්‍රොමෝට් කරන්න හේතු ටිකක් තියෙනවා. ඒක නිසාම තමයි කියන්න ගත්තේ. මොකද නැත්තම් හිතනවා අපි මේ පුරුදු වෙන්න කරනවා වගේ එහෙම එකක් කියලා හිතනවා සමහර කට්ටිය. ඒක ප්‍රැක්ටිකල් නෑ මේ මුකුත් දන්නේ නැතුව ප්‍රැක්ටිකල් කරන්නේ නැතුව ප්‍රැක්ටිකල් මම සෙෂන්ස් වලදී කරනවා ළමයි ඕන තරම් දැකලා තියෙනවා. හරි ඕකේ good night.